අද කතා කරන්න හිතුවේ මනස ගැන. මේ මනස කියන්නේ විශ්මිත මෙහෙකරුවෙක් කියනවා. ඒ කියන්නේ අපිට ඕන දේවල් අපිට මනස ලවා ඉටු කරගන්න පුළුවන්. ඉතින් ඒක දැනගන්න ඕනේ කොහොමද කරන්න කියලා. මනස මේ කොටස් දෙකකින් යුක්තයි. මේක අපි කියනවා උඩුසිත කියනවා යටිසිත කියනවා. එහෙනම් විඥානය අවිඥානය විඥානික මනස සහ උපවිඥානික මනස කියනවා. මෙන්න මේ විදිහට කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඉතින් මේකෙදි හැම වෙලාවකම උඩුහිත ඒ කියන්නේ විඥානය කියන එකට අවිඥානික මනස නැත්නම් යටිහිත කියන එක හැම වෙලේම කීකරු සේවකයෙක් වගේ. ඒ කියන්නේ උඩුහිත තුලින් අපි ඇතුල් කරන දේවල් යටිහිත ක්‍රියාවට නගවනවා. ඉතින් අපි ලබන අත්දැකීම් මොනවා හරි යහපත් අත්දැකීම් අයහපත් අත්දැකීම් අපේ ආකල්ප බවට පත් වෙන්නේ මෙන්න මේක නිසා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අපේ අත්දැකීම් තුළින් අපේ සිතුවිලි නිර්මාණය වෙන්නේ, විශ්වාස පද්ධතිය හැදෙන්නේ මෙන්න මේක නිසා. ඉතින් මම මේකට හොඳ කතාවක් කියන්න හදන්නේ. ඉතින් මේ කතාව ඔයාගේ ජීවිතයට හොඳ පාඩමක් එකතු කරાવી කොහොමද අපි මේ යටිහිතෙන් වැඩ ගන්නෙ කියලා. මේ කතාවේ එන්රිකෝ කියන ඔපෙරා ගායකයා ගැන තමයි කතා කරන්න මම හිතුවේ. මේ එන්රිකෝ කියන ඔපෙරා ගායකයා දවසක් ගීතයක් ගායනා කරන්න ස්ටේජ් එකට යනකොට මෙයාට මේ හරිම බයක් දැනෙලා තියෙනවා. මෙයාට හරි ලැජ්ජාවක්. එයාට ගීත ගායනා කරන්න බෑ වගේ හැඟීමක්. එයාට ගීත ඉදිරිපත් කරන්න නොහැකි වෙයි. එයාට උගුරේ නිකන් මොකක් හරි හිර වෙලා තියෙනවා වගේ, හඬ පිට වෙන්නේ වගේ, මේ වගේ අසුභවාදී සිතුවිලි ගොන්නක් එළියට එන්න වෙලා තියෙනවා. ඉතින් හැම වෙලාවකම උඩුහිත තුළ ඇතිවෙන මේ බිය, කනස්සල්ලය, ආතතිය කියන ඒවා යටිහිත අසුභවාදී ආවේග මතු කරනවා. ඒ කියන්නේ උඩට එන සිතුවිලි තමයි යටින් ක්‍රියාත්මක කරන්නේ, යටිහිතෙන් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ ගායකයාට මේ විදිහට හිතුනහම මෙයා මොකද කරලා තියෙන්නේ? දැන් මෙයාට ප්‍රේක්ෂකාගාරේ පිරී ඉතිරී යන්න මිනිස්සු ඉන්නවා ඇවිල්ලා. හැබැයි මෙයාට ගීත ගායනා කරන්න විදිහක් නැහැ. මෙයාට විවිධ සිතුවිලි එනවා මෙයාට ගීත ගායනා කරන්න බෑ කියලා. දැන් මොකද කරන්නේ? ඉතින් මෙයා මේ ගීතය ගායනා කරන්නත් ඕනේ. ඉතින් එහෙම නොවුනොත් එයාගේ ගායන ජීවිතේට ලොකු තර්ජනයක් වෙනවා. මොකද එයාගේ ගීත අහන්න ඇවිල්ලා ඉන්නවා ප්‍රේක්ෂකාගාරේ පිරී ඉතිරී යන මිනිස්සු. ඉතින් මේ වෙලාවේ මෙයා කල්පනා කරා වෙන කරන්න දෙයක් නැහැ. මෙයා එකපාරම මෙයාට හිතෙනවා මට සින්දු කියන්න බෑ. මේ ඔක්කොම hina වෙන්න පටන් ගනී. ඉතින් මගේ ගායන ජීවිතය දැන් අදින් ඉවර වෙනවා කියලා මෙයා බයට මෙයාට මේ වගේ සිතුවිලි එන්න ගත්තා. මෙයා ඇඳුම් කාමරයට ගිහිල්ලා එකපාරම මෙයා කෑ ගහන්න ගත්තා. මොකක් කියලාද කෑ ගහන්නේ නැත්තේ? පුංචි එකා මගේ ඇතුලේ ඉන්න මහ එකාගේ බෙල්ල මිරිකනවා. පුංචි එකා කියලා මෙයා කියන්නේ උඩුහිතට. මහ එකා කියන්නේ මෙයා යටිහිතට. ඉතින් එන්රිකෝ මොකද කරේ? මෙයා මේ විදිහට කෑ ගහනවා. ඊට පස්සේ එයා කියනවා එයා වේදිකාව දිහා බලලා කෙලින් හිටගෙන එයා කියනවා දුවපිය මෙතනින්. තමාගේ පුංචි එකාට ඔහු නියම කළා. මාලව්ව ගායනා කරවන්න මහ එකාට ඕනේ වෙලා තියෙනවා. මේ වෙලාවේ දැන් මෙයා කියනවා මන් ලව්ව ගායනා කරවන්න මහ එකාට ඕනේ වෙලා තියෙනවා දුවපිය මෙතනින් කියලා පුංචි එකාට මෙයා කෑ ගහනවා. එතකොට මෙයා දැන් දුවන්න කියලා කියන්නේ අර උඩුහිතේ තියෙන මේ අසුභවාදී සිතුවිලි ඉවත් වෙන්න කියලා කියන්නේ. මහ එකා කියන්නේ යටිහිතට ඕන වෙලා තියෙනවා කියලා තමයි මෙයා කියන්නේ. ගීත ගායනා කරන්න. ඉතින් මේ වෙලාවේ මෙහි මහ එකා යනුවෙන් මෙයා අදහස් කරලා තියෙන්නේ යටිහිතේ තියෙන අසීමිත බලය සහ ප්‍රඥාව. එයා නැවතත් කෑ ගහන්න පටන් ගත්තා. පොඩි එකා දුවපිය මහ එකා දැන් ගායනා කරන්න ලෑස්ති. තමා තුළ සැඟවී ඇති අතිමහත්
බලවේග මුදා හැරීමෙන් උපවිඥානික මනස මෙහිදී ප්‍රතිචාර දක්වූ බව පැහැදිලි. මේ වෙලාවේ මොකද වෙන්නේ? උපවිඥානික මනස ප්‍රතිචාර දක්වනවා අර අසීමිත බලයට. එයා බය වෙනවා. ඇයි මේ දැන් එයාගේ උපවිඥාණය කියන්නේ මහ එකානේ. දැන් මේ මහ එකාගේ තියෙන බලය ප්‍රතිචාර දක්වන්න ගත්තාම අර සවිඥානික මනසේ තියෙන අසුභවාදී සිතුවිලි බය වෙලා ඒවා ඉවත් වෙලා යන්න සිද්ධ වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මෙයා ඉතාම විශිෂ්ට ගායනයක් ඉදිරිපත් කරා. ප්‍රේක්ෂකාගාරය පුදුමයටපත් වුණා, උද්දාමයටපත් වුණා. එයාට ඔල්වරසන් හඬ දීලා එයාව අර මොටිවේට් කරන්න, එයාගේ ගායනය අගය කරන්න පටන් ගත්තා. ඉතින් මේකෙන් අපිට මොකක්ද අපේ ජීවිතේට ඉගෙන ගන්න තියෙන්නේ? උඩුහිත තුළ ඇතිවෙන විවිධ සිතුවිලි නිසා යටිහිතට දෙන විධාන. යටිහිත දන්නේ නැහැ මේක හරිද වැරදිද කියලා. එයා දන්නේ ප්‍රතිචාර දක්වන්න විතරයි. ඉතින් දැන් තේරුණා නේද අපේ අවශ්‍යතාවයන් අපිට පුළුවන් යටිහිතට කියලා වැඩ ගන්න. විශ්මිත මෙහෙකරු මනස කියන්නේ. ඉතින් එයාලව වැඩ ගන්න අපි දැනගන්න ඕනේ කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලටත් ඔයාලගේ ජීවිතේ සමහර වෙලාවට සමහර සිදුවීම් වලට ප්‍රතිචාර දක්වනකොට බය, තැතිගැන්ම, කනස්සල්ලය මේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට ඒ දේ කරගන්න බැහැ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ඒ උඩුහිත තුළ ඇතිවෙන ඒ අසුභවාදී සිතුවිලි මෙල්ල කරලා යටිහිත ලව්ව වැඩ ගන්න. ඔයාට ඔයාගේ අරමුණට යන්න, ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඔයාට පුළුවන් වෙනවා සාර්ථකව. ඉතින් හැම මොහොතකම ඔයාගේ අසීමිත බලය ගැන, ඔයාගේ මනසේ තියෙන අසීමිත බලය ගැන ඒ යටිහිත කිසිම දෙයක් දන්නේ නැහැ. එයාට අදාළ නැහැ. එයා අපි කියන දේ තමයි කරන්නේ. ඉතින් මෙන්න මේක අවබෝධ කරගෙන ජීවිතේ දිනන්න ඔයාගේ යටිහිතෙන් වැඩ ගන්න මේ විදිහට. කොයිම වෙලාවකවත් හිතින් වැටෙන්න එපා. ඔයාට කරන්න බෑ කියලා හිතන්න එපා. තව දෙයක් මම දැකපු අපි ඉගෙන ගන්න අපේ ජීවිතවල සමහර වෙලාවට අපිට වඩා ඉස්සරහා ඉන්නවා උගත්කමින් අඩු නමුත් ව්‍යාපාරික ශාස්ත්‍රයේ දැවැන්තයෝ. ගොඩක් වෙලාවට යාලා අධ්‍යාපන මට්ටමින් අඩුයි. හැබැයි එයාලගේ ජීවිතේ ජයගෙන තියෙනවා ව්‍යාපාර ශාස්ත්‍රවල ඉහළම තැන්වල ඉන්නවා. ඉතින් මේක මොකද කියලා කල්පනා කරලා බලනකොට මට හිතෙච්ච දෙයක් තමයි සමහර වෙලාවට අපේ වටිනාම කාලේ අපි යොමු කරලා තියෙන ඉගෙන ගන්න කටයුතු වලට, අධ්‍යාපන කටයුතු වලට. හැබැයි අර කට්ටිය එයාලගේ සමහර වෙලාවට ඕ ලෙවලුත් අසමත් වුණොත් අන්න එතන ඉඳන් එයාලා මුදල් උපයන කටයුතු වල යෙදලා තියෙනවා. ප්‍රායෝගික වේ දේවල් කරලා තියෙනවා. සමහර වෙලාවට ප්‍රායෝගික ජීවිතෙන් එයාලා ලැබපු අත්දැකීම් නිසා එයාලා ජීවිතේ දිනනවා වෙන්න පුළුවන්. ඉතින් හොඳට බලන්න ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළින්ම ඉන්න ගොඩක් දෙනෙක් අධ්‍යාපනය අතින් ගොඩක් වෙලාවට පහළ මට්ටමක ඉන්න. හැබැයි අත්දැකීම් ව්‍යාපාර ශාස්ත්‍රයේ දැවැන්තයන් බවට ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් මනසකට කරන්න කොච්චර දේවල් පුළුවන්ද? අපේ ශක්තියයි අපි හඳුනා ගන්න ඕනේ. කිසිම දෙයක් නෙමේ අපි තුළ තියෙන ශක්තිය අපි එළියට ගන්න ඕනේ. ඒ ශක්තිය තුළින් අපිට ජීවිතේ දිනන්න හැකියාව මතු කරගන්න පුළුවන්. හැම මොහොතක මේක තමයි මේ අපි අර විශ්වාකර්ෂණයේදී කරන්නේත් අපි ඉමේජින් කරනවා අපිට කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් අපිට ඒ දේ ඉෂ්ට වුණා කියලා අපි හිතනකොට අපි තුලින් අමුතු ශක්තියක් එනවා. මෙන්න මේක තමයි යටිහිතට ගිහිල්ලා යටිහිත ඒක ඉෂ්ට කරන්න උදව් කරන්නේ. ඉතින් මෙන්න මේ ටිකේ සම්බන්ධතාවය මම ඔයාලට කියලා දුන්නා. එහෙනම් ඔයාගේ ජීවිතේටත් මේ දේවල් අදාළ කරගෙන ජීවිතේ දිනන්න මේ ලෝකයෙන් ජය ගන්න ඔයා තුළ තියෙන ශක්තිය අවදි කරන්න. දැන් ඔයා නැගිටින්න. ඔයාට පුළුවන් මේ දේ කරන්න. මේ දේවල් ප්‍රායෝගිකව යොදාගෙන ජීවිතේ දිනන්න පුළුවන්.